seekers අපේ මොළය හැම වෙලාවෙම හුරු වෙලා ඉන්නේ අපිට අවශ්‍ය දේවල් විතරයි අපි මතක තියාගන්න. පාඩම් කරද්දී අපි පාඩම් කරන දේ නිතර අපි පරිශීලනය කරන්න. අපි ගබඩා කරගන්න තොරතුරු නිතර භාවිතා කරනවා කියන්නේ ඒක long term memory එකට යනවා. Hello knowledge seekers, Learning Knowledge Institute YouTube channel එකට ඔබම සාදරයෙන් පිළිගන්නවා. අද මේ වීඩියෝ එක හරහා අපි කතා කරන්න හිතුවා අපේ ඉගෙන ගන්න දරුවන්ට වැදගත් වෙයි කියලා හිතන මාතෘකාවක් සම්බන්ධයෙන්. ඒ තමයි ඔයගොල්ලෝ මේ වෙද්දි දන්නවා අද අපි කතා කරන්න යන්නේ අපි ඉගෙන ගත්තී අපිට මතක තියාගන්න මොන වගේ දේවල්ද අපිට භාවිතා කරන්න පුළුවන් කියලා. මොන වගේ ටෙක්නික්ස්ද අපිට යූස් කරන්න පුළුවන් අපේ මතක ශක්තිය වඩා වර්ධනය කරගන්න. එහෙමත් නැත්නම් අපි පාඩම් කරන දේවල් හොඳින් මතක හිටින්න අපිට මොන වගේ දේවල්ද කරන්න පුළුවන් කියන එක තමයි අද අපි මේ වීඩියෝ එක හරහා කතා කරන්න යන්නේ. එතකොට මේකෙදී ඉගෙන ගන්න දරුවෙක් විදියට ඔයගොල්ලෝ මුලින්ම අවධානය දෙන්න ඕනේ ගුරුවරයා මොනවද උගන්වන්නේ කියන එක. එතකොට ටීචර් කෙනෙකුත් දැනගන්න ඕනේ ලෙසන් එකට කොහොමද ස්ටුඩන්ට් ඇට්‍රැක්ට් කරලා තියාගන්නේ. ඇටෙන්ෂන් ගන්න කොහොමද ස්ටුඩන්ට් කෙනෙක්ගේ කියන එක. ඒකෙදී ටීචර් කෙනෙක්ට ඔයාම පාවිච්චි කරන්න පුළුවන් ටීචර්ට ළමයින්ගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. පාඩම උගන්වගෙන යන අතරතුරදී ටීචර්ට පුළුවන් පාඩම උගන්වන එක නතර කරලා ඒ උගන්වපු කොටසින් ළමයින්ගෙන් ප්‍රශ්න අහන්න පුළුවන් නේ. එතකොට ළමයි අවධානයෙන් අහන් ඉන්නවා ටීචර් ප්‍රශ්න අහුවොත් ඒවට උත්තර දෙන්න. ඒ වගේම ටීචර් කෙනෙක් විදිහට ටීචර්ස්ලාට ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇඩ්වයිසස් දෙන්න පුළුවන්. මොන වගේ ටෙක්නික්ස්ද අපිට මතක ශක්තිය වඩා වර්ධනය කරගන්න උදව් වෙන්නේ කියන එක ටීචර්ස්ලාටත් ගයිඩ් කරන්න පුළුවන් ස්ටුඩන්ට්ස්ලාට. ටීචර්ස්ලාට මේ වගේ දේවල් මේ ටෙක්නික්ස් පිළිබඳව ඩිස්කස් කරන්න පුළුවන් ස්ටුඩන්ට්ස්ලාත් එක්ක. මොකද සමහර වෙලාවට ළමයි සමහර දේවල් මතක තියාගන්න වැරදි methods use කරන්න පුළුවන්. ඒ වගේ වෙලාවක අපි කොච්චර පාඩම් කරත් සමහර වෙලාවට අපිට ඒව මතක හිටින්නේ නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව දැන් සමහර වෙලාවට ගොඩක් ළමයි කියන දෙයක් තමයි ටීචර් කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැහැ කියන එක. ඒකට හේතුව මතක තියාගන්න හදන්නේ වැරදි මෙතඩ් එකක් පාවිච්චි කරලා. එතකොට ඒ වගේ දෙයක් ඉෆෙක්ටිව් නෑ. ඒ නිසා ටීචර් කෙනෙක් හැම වෙලාවෙම ළමයින්ට උදව් කරන්න ඕනේ මොන වගේ ටෙක්නික්ස්ද මේ මතක තියාගන්න භාවිතා කරන්න ඕනේ කියන එක. ඒ වගේම තව ටෙක්නික් එකක් තමයි ළමයි ඔයාලා පාඩම් කරද්දී ඔයාලා සිමිලර් සබ්ජෙක්ට්ස් තියෙන්නේ. දැන් අපි ගත්තොත් සයන්ස් වගේ සබ්ජෙක්ට් එකක් එක්ක ඔයාලා පාඩම් කරනවා හෙල්ත් වගේ. එහෙම නැත්නම් තව සයන්ටිෆික් වලට රිලේට් වෙන සබ්ජෙක්ට් එකක්. එතකොට මොකද වෙන්නේ? එකම විදිහේ දැනුමක් එක ළඟ ගබඩා වෙනකොට අපේ තොරතුරු අපි නැවත මතක් කරන්න යනකොට ඒක ටිකක් අමාරුයි. මොකද එකම තොරතුරු එකම ළඟ ගබඩා වෙනකොට අපේ මොළය හිතනවා මේ පාඩම් කරන්නේ අර විෂයටම අදාළ දේවල් තමයි කියලා එතනම අපේ ඒ දේවලුත් ගබඩා කරලා තියාගන්න. එතකොට අපි නැවත අර අනිත් සබ්ජෙක්ට් එකේ දේවල් රීකෝල් කරන්න ගියාම මෙමරිස් ඒක ගොඩක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අපි සයන්ස් වගේ දේවල් පාඩම් කරාට පස්සේ අපිට පුළුවන් නම් මැතමැටික්ස් එහෙම නැත්නම් මියුසික් නැත්නම් ICT බුද්දිසම් සිංහල ඒ වගේ ඩිෆරන්ට් සබ්ජෙක්ට් එකකට මූව් වෙන්න පුළුවන් ඊළඟට පාඩම් කරන සබ්ජෙක්ට් එක. එහෙම නැති වුණොත් අපිට මතක තියාගද්දී අපි ආපහු ඒවා මෙමරිස් රීකෝල් කරද්දී ඒක අමාරු වෙන්න පුළුවන්. ඒ වගේම අපිට මතක තියාගන්න පුළුවන් තව විදියක් තමයි ඉමේජිනරි වර්ඩ්ස්. අපිට එකෙන් එකට සම්බන්ධ කරලා අපේ මතක ශක්තිය වර්ධනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ලංකාවේ ගංගා ටික මතක තියාගන්න අපිට එක රිද්ම් එකකට හදාගත්ත යම්කිසි වචන ටිකක් ගලපලා අපිටම හදාගන්න පුළුවන් නේ. ඒ කියන්නේ උදාහරණ විදිහට අපිට මේ අපේ ලංකාවේ තියෙන ගංගාවල් ටික මතක තියාගන්න අපිට මේ වගේ දෙයක් භාවිතා කරන්න පුළුවන්. මල්වතු කලාවට මීමැසි දදුරු කැලේ කලුකින් ගඟේ නිල් වලවේ කිරිමෙන
ත්‍රිකුණා මලෙන් වෙතේ යාන් කනගරා උතුරට ඇදෙයි මෙසේ. මේ වගේ රිද්මයකට හදාගත් පුළුවන් මේ වගේ දේවල් හරහා අපිට අපේ මතක ශක්තිය වර්ධනය කරගන්න පුළුවන්. එතකොට අපි හිතන්නකෝ තව උදාහරණයක් ගත්තොත් අපිට අපේ ලෝකේ ග්‍රහලෝක 9 ගැන මතක තියාගන්න ඕනි කියලා. ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් my very educated mother just served us 9 pizzas. ඒකෙන් මේ පින්තූරේ තියෙන විදිහට අපිට දේශියම මතක තියාගන්න පුළුවන් ග්‍රහලෝක 9 පිළිවෙලට. ඒ වගේම අපිට තව භාවිතා කරන්න පුළුවන් දේ දුන්නේ පාට 7 මතක තියාගන්න. රතු තැඹිලි කඩන කොල්ලා නිල් ලිබ්බෙක් දකි. මේ වගේ දේවල් හරහා අපිට අපේ මතක ශක්තිය වැඩි දියුණු කරගන්න පුළුවන්. මතක තියාගන්න අපිට මේ වගේ ටෙක්නික්ස් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ හරහා අපිට දීර්ඝ කාලීන මතකයක් විදිහට මේ තොරතුරු ගබඩා කරගන්න පුළුවන්. ඒ වගේම අපිට පාවිච්චි කරන්න පුළුවන් chunking words සහ activities. ඒ කියන්නේ මේකෙදි යම්කිසි කාණ්ඩයකට ගොනු කරන්න group wise group කරන්න පුළුවන් ඒවා. එක එක categories වලට වෙන් කරලා මතක තියාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට හිතන්න අපිට දුරකථන අංකයක් මතක තියාගන්න ඕනි කියලා. එතකොට අපි මොකද කරන්නේ? ඒ දුරකථන අංකය නම්බර්ස් 3 3ට හෝ 4 4ට අපි කඩලා මතක තියාගන්නේ. පොඩි පොඩි groups වලට කඩලා අපිට යම්කිසි දෙයක් මතක තියාගන්න පුළුවන්. අපි ගත්තොත් ලංකාවේ රාජධානි කියලා මාතෘකාව ගත්තොත් අපිට ඒවා අපේ ලංකාවේ තිබුණ රාජධානි වලට වෙන් කරලා මතක තියාගන්න පුළුවන්. මේ කියන්නේ දැන් රාජධානි ගත්තාම අපේ රටේ තියෙන අනුරාධපුර රාජධානිය, පොළොන්නරුව, කුරුණෑගල, යාපහුව, මහනුවර රාජධානිය මේ වගේ රාජධානි ගොඩක් තියෙනවානේ. ඒ ලංකාවේ තිබුණු රාජධානි එක එක කොටස් වලට කඩලා මතක තියාගන්න. අනුරාධපුර රාජධානිය වෙනම මතක තියාගන්නවා, පොළොන්නරුව රාජධානිය වෙනම මතක තියාගන්න. එහෙම කොටස් වලට කඩලා මතක තියාගන්න පුළුවන්. අනු කොටස් වලට මේවා බෙදා වෙන් කර ගැනීමෙන් අපිට මතක තියාගන්න ලේසි. ඒ වගේම ළමයි ගොඩක් වැදගත් ටෙක්නික් එකක් තමයි අපිට තවත් කෙනෙක්ට අපි දන්න දේ උගන්වන්න පුළුවන් නම් අන්න ඒ විදිහේ දෙයක් කරහා අපිට මතක ශක්තිය වඩා වර්ධනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ දැන් ඉස්කෝලේදී වුණත් ඔයාලට ෆ්‍රී පීරියඩ් එහෙම තියෙනවනේ. අන්න ඒ වගේ වෙලාවල් වලදී අපි හිතන්න එක ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා එයා ඒ සබ්ජෙක්ට් එකට දක්ෂයි. අපි හිතමු මැතමැටික්ස් කියලා. එතකොට ගණිතයට දක්ෂයි නම් ඒ දරුවා එතකොට ගණිතයට යම් තාක් දුර්වලතා දක්වන දරුවොත් ඉන්නවනේ. එතකොට එයාට පන්ති දක්ෂ දරුවට ඉස්සරහට ගිහිල්ලා පන්ති ළමයින්ට උගන්වන්න පුළුවන් නේ. එයා දන්න දේ. එතකොට ඒකෙන් එයාට බෙනිෆිට් එකක් එනවා. ඒ වගේම තව දරුවෙක් ඒ හරහා දෙයක් ඉගෙන ගන්නවානේ. එතකොට ඒ වගේ ටෙක්නික්ස් යූස් කරන්න පුළුවන් අපිට මතක ශක්තිය වඩා වර්ධනය කරගන්න. ස්ටුඩන්ට් කෙනෙක් ඉස්සරහට ගිහින් උගන්වද්දී දැන් ඒගොල්ලෝ සෙල්ෆ් ලර්නින් කරනවා. ඒ කියන්නේ එයාලා තොරතුරු හොයන්න ඕනේ. ඒ වගේ දේවල් හරහා අපිට තව අලුත් දැනුමකුත් එකතු වෙනවා. එතකොට ගුරුවරයෙක් උගන්වනවට වඩා ගොඩක් වෙලාවට තමන්ගේම යාළුවෙක් යම් දෙයක් කියලා දෙද්දී ඒක සමහර වෙලාවට සමහර ස්ටුඩන්ට්ලා ඉන්නවා එයාලට ඒක ඉක්මනටම තේරෙනවා. අන්න ඒ වගේ දේවල් හරහා අපිට දීර්ඝ කාලීන මතකයක් රඳවා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපිට පින්තූර වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් සින්දු ඒ වගේ පොඩි පොඩි විෂුවල් එයිඩ්ස් පාවිච්චි කරන්න පුළුවන්. මතක ශක්තිය වඩා වර්ධනය කරගන්න. උදාහරණයක් ගත්තොත් අපි හිතන්න ෆොටෝසින්තසිස්. එහෙම නැත්නම් අපි කියනවා මේ ප්‍රභා සංශ්ලේෂණය. ඒ මාතෘකාව අපිට මතක තියාගන්න අපිට ඉමේජස් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ පින්තූරේ තියෙන විදිහට අපිට ඒකට ලස්සන ඉමේජ් එකක් හදාගන්න පුළුවන්. එතකොට ඒ අපි ඉගෙන ගන්න තියරි අපිට ලස්සනට ඒ පින්තූරය හරහා රිප්‍රසන්ට් කරන්න පුළුවන්. එතකොට ඒක වඩා ස්ට්‍රෝං අපිට යම් දෙයක් මතක තියාගන්න. ඒ වගේම අපිට
ඩයග්‍රෑම්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රස්ථාර වගේ දේවල් යම්කිසි තොරතුරු ගබඩා කරලා තබා ගන්න. ඒ වගේම ටීචර්ස්ලාට කරන්න පුළුවන් දෙයක් තමයි මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස් ඒ වගේම ලැප්ටොප්ස් වගේ දේවල් පාවිච්චි කරලා ටෙක්නොලොජිකල් සපෝට් එක ඇතුව ළමයින්ට දේවල් උගන්වන එක. එතකොට ළමයෙක්ට ඒ ප්‍රොජෙක්ටර් සරහා යම්කිසි පින්තූරයක් වුණත් පෙන්වන්න පුළුවන්. ඒ පින්තූරේ පෙන්නලා ඒව එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. එතකොට ළමයෙක්ට ඒවා මතක හිටිනවා වැඩි. අපි ගුරුවරයෙක් නිකම්ම පාඩම උගන්වනවට වඩා අර වගේ දෙයක් කරහා ළමයෙක්ට දෙයක් කියලා දෙද්දී ළමයින්ට ඒක හොඳට මතක හිටිනවා. ඒ වගේම ඕගොල්ලෝ තොරතුරු ගබඩා කරද්දී ඔයාලා පාඩම් කරන දේවල් මතක තියාගද්දී ඒ දේවල් Tamanට ගැලපෙන්න ඕනේ. කියන්නේ දැන් අපි මෙහෙම කොච්චර කිව්වත් මේ වගේ ටෙක්නික්ස් පාවිච්චි කරන්න, මේ වගේ ඉමේජස් යූස් කරන්න, මේ වගේ ඩයග්‍රෑම්ස් පාවිච්චි කරන්න, එහෙම නැත්නම් අපි කිව්වා තව කෙනෙක්ට උගන්වන්න, එහෙම නැත්නම් අපි කිව්වා සමහර වචන නැත්නම් පොයම්ස් වගේ දේවල් ක්‍රියේට් කරගන්න, සමහර දේවල් මතක තියාගන්න කියලා. අන්න ඒ වගේ දේවල් අපි කොච්චර කිව්වත් ඒ ටෙක්නික් එක Tamanට ගැලපෙන්න ඕනේ. ඒ කියන්නේ සමහර ළමයි ඉන්නවා සින්දුවක් හරි පොයම් එකක් විදිහට දෙයක් පාඩම් කරගන්න හදුවට ඒවා මතක හිටින්නේ නැහැ. ඒ දරුවට සමහර වෙලාවට ඒක ස්ටෝරි එකක් විදිහට මතක තියාගත්තොත් මතක හිටින්න පුළුවන්. ඒ නිසා Taman පාවිච්චි කරන ටෙක්නික්ස් Tamanට ගැලපෙන්න ඕනේ. තව කෙනෙක් කරනවා කියලා ඒක මටත් ගැලපෙයි කියලා ඒක කරලා හරියන්නේ නැහැ. ඒ නිසා තමන් දැනගන්න ඕනේ තමන්ට මොන වගේ දෙයක් කරොත්ද මතක හිටින්නේ කියලා. මේ වගේ ටෙක්නික්ස් ඔයාලට ප්‍රැක්ටිස් කරලා බලන්න පුළුවන්. මේක මේ විදිහට කරොත් මට මතක හිටියිද? මේක දීර්ඝකාලීන මතකයක් විදිහට මට තියාගන්න පුළුවන් වේද මේ විදිහට පාඩම් කරොත් කියලා. ඒ වගේම අපිට පින්තූර හරහා ඒ වගේම සමහර දැන් අපි හිතන්නකෝ ලංකාවේ රාජධානියම කියලා අනුරාධපුර රාජධානිය ගැන ඉගෙන ගන්න නම් අපි අනුරාධපුරයට ගිහින් ඒ අනුරාධපුර රාජධානියේ තියෙන ඒ නටබුන් දැකලා ඒ වගේ මොනවද විශේෂ ලක්ෂණ කියන දේ අපි අධ්‍යයනය කරලා අපිට ඒ ස්ථානයට ගිහිල්ලා දැකලා අපිට ඉගෙන ගන්නත් පුළුවන්. එතකොට ඒ වගේ දේවල් ගොඩක් වැදගත් වෙනවා long term memory එකට. නිකම්ම අපි theory ඉගෙන ගන්නවට වඩා. සමහර දරුවෝ ඉන්නවා ඒව ශබ්ද නගලා කිව්වොත් තමයි එයාලට මතක හිටින්නේ. එතකොට ඒවා ශබ්ද නගලා කියවන්න පුළුවන් ඒ වගේ තොරතුරු. ඒ වගේම අපිට තව දෙයක් කරන්න පුළුවන් ඔය රෝල් ප්ලේ වගේ ඩ්‍රාමා වගේ ක්‍රියේට් කරන්න පුළුවන් සමහර දේවල් මතක තියාගන්න. උදාහරණ විදිහට දැන් රෝල් ප්ලේ ගත්තොත් ළමයි අපිට ෂෝට් ඩ්‍රාමා එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. මේක ටීචර්ස්ලාට කරන්න පුළුවන්. ටීචර්ස්ලාට පුළුවන් ළමයිව ගෲප් වලට වෙන් කරලා රජවරු ගැන ළමයින්ට ඒ මාතෘකා දෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ පොඩි ෂෝට් ඩ්‍රාමා එකක් නිර්මාණය කරලා ක්ලාස් එකේ ඉස්සරහා පර්ෆෝම් කරනවා. එතකොට ඒක ඒ දරුවන්ට වගේම අනිත් දරුවන්ටත් හොඳට මතක හිටිනවා. අන්න ඒ වගේ ටෙක්නික්ස් පාවිච්චි කරන්න පුළුවන් අපිට අපේ කෙටි කාලීන මතකය දීර්ඝ කාලීන මතකයක් බවට පත් කරගන්න. ඒ වගේම O level කරන දරුවන්ට තව දෙයක් තමයි හැම වෙලාවෙම තමන් ඉස්සෙල්ලාම කරන්න ඕනි O level කරන දරුවෙක් නම් O level වල අවුරුදු 5ක විතර පාස් පේපර්ස් ටික ගන්න. අරගෙන ඒ වගේ පැටර්න් එක පොඩ්ඩක් බලන්න මොන වගේ විදිහටද ප්‍රශ්න හැදෙන්නේ මේ විභාගෙට කියන එක. ඊට පස්සේ ඒ අනුව ඔයා දැන් පාඩම් වැඩිපුරම ප්‍රශ්න එන පාඩම් ටික තියෙනවානේ. අන්න ඒ වැඩිපුරම ප්‍රශ්න එන පාඩම් ටික අරගෙන ඒවට ෂෝට් නෝට් හදාගන්න. ඒ ෂෝට් නෝට් හදාගෙන ඒ පාඩම ස්ටඩි කරගෙන යන්න. ඒ පාඩමට අදාළ ප්‍රශ්නය අරගෙන ඒකට උත්තර ලියන්න. එහෙම එකින් එකට හැම පාඩමටම අදාළ පාඩම් කරලා ඉවර වෙනවා. ඒ පාඩම් කරලා ඉවරුනහම ඒ පාඩමට අදාළව O level වල තියෙන ප්‍රශ්නෙට උත්තර ලියනවා. ඒ වගේ ඊට පස්සේ ඊළඟ පාඩම් කරනවා. අන්න ඒ වගේ ටෙක්නික්ස් පාවිච්චි කරන්න පුළුවන් අපිට මතක ශක්තිය වඩා වර්ධනය කරගන්න. මොකද ඔයා ෂෝට් නෝට් එක හදද්දී ඔයාට මතක හිටිනවා. ඊට පස්සේ ඔයා ෂෝට් නෝට් එක හදලා පාඩම් කරනවා.
ඒ පාඩම් කරද්දී ඔයාට අර ෂෝට් නෝට් හදද්දී පාඩම් කරපු ආයෙ ඒ මෙමරි එක රිවයිස් වෙනවා. එතකොට ඔයා ඒ පාඩම් කරලා ඉවර වුණාට පස්සේ ලියන ප්‍රශ්න නිසා ඔයාට නැවත ඒ මතකය ආවර්ජනය වෙනවා. එතකොට ඒවා හොඳට මතක හිටිනවා. ඒ වගේ දේවල් හරහා අපිට අපේ ෂෝට් ටර්ම් මෙමරි එකක් දීර්ඝකාලීන මෙමරි එකක් විදිහට ගබඩා කරලා තියාගන්න පුළුවන්. මේ වගේ ටෙක්නික්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන් මතක ශක්තිය වඩා වර්ධනය කරගන්න සහ විභාගයකට සාර්ථකව මුහුණ දෙන්න. තව තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට අපි මේ වගේ වැදගත් වීඩියෝස් දැම්ම ගමන් ඕගොල්ලන්ට ඒ දේවල් බලන්න පුළුවන්. මම හිතනවා ඕගොල්ලෝ මේ වීඩියෝ එක හරහා හැම දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඕගොල්ලන්ට ගොඩක් වැදගත් දේවල් අපේ YouTube channel එක හරහා ඉගෙන ගන්න පුළුවන්. Bye bye knowledge seekers.